Okay, I sent you an activity. මම ඔයගලන්ට activity එකක් එව්වා ගිය සතියේ අපි කරපු පාඩමට සම්බන්ධ එකක්. ඒතකොට ඒක ඔයගොල්ලෝ කරලානේ තියෙන්නේ පුතේ. මම group එකට දැම්මේ. WhatsApp group එකට දැම්මේ. හරි අපි dictation ටික මුලින්ම ලියමුනේ. පාඩම් කරානේ හැමෝම. අලුත් වචන සෙට් එකක් මේ පාරත් තියෙනවා ඔයාලට. හරි පළවෙනි වචනේ grapple. පළවෙනි වචනේ grapple. First word is grapple. Second word discrimination. Discrimination. Next word is asthma. Next word is inclusive. Inclusive. Next word is mainstream. Mainstream. Next word is likewise. Next word is likewise.
Next word is limbs. Next word is prosthetic. Next word is prosthetic. Prosthetic. Next word is congenital. Next word is congenital. Congenital. Next word is blindness. Blindness. Next word is blindness. Next word is bionic. Next word is bionic. Next word is retina.
Next word is mount. Next word is mount. Next word is stimulate. 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 Next word is compliance. Last word is factual. ඔක්කොම අලුත් වචන සෙට් එකක් මේ පාර ඔයාලට තියම නැත්නම් මම හිතන්නේ මේ වචන කලින් ඔයගොල්ලෝ සමහර ඒවා අහලා නැතුව ඇති. නේද? එතකොට මේ වචනවල ප්‍රොනවුන්ස් වෙන විදිහත් එක්ක මේ දාලා තියෙන්නේ. එතකොට මේ දීලා තියෙන ප්‍රොනවුන්ස් වෙන මේ ඇක්සන්ට් එක බ්‍රිටිෂ් ඒ කියන්නේ UK US කියලා දෙකක් ඩික්ෂනරි එකේ දෙනවා. දැන් ඔයගොල්ලෝ ඉංග්‍රීසි වචනයක් මොකක් හරි අලුත් එකක් හම්බ වුණාම නිවුස් පේපර් එකකින් වෙන්න පුළුවන් නැත්නම් මූවි එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැගසින් එකකින් බුක් එකකින් ඔයා ඒ වචනේ අරගෙන ඔයා කවදාකවත් මුලින්ම මේකේ වචන තේරුම හොයනකොට අර ෆෝන් එක අපි ඩවුන්ලෝඩ් කරනවා නේද සිංහල ඉංග්‍රීසි ඩික්ෂනරි කියලා. ඒකෙන් තේරුම හොයන්න එපා මුලින්ම. හොඳ. මුලින්ම කවදාකවත් ඒකෙන් තේරුම හොයන්න එපා වචන එක. මොකද ඒකේ දෙන්නේ මේ සාමාන්‍ය අපි සිංහල ව්‍යවහාරයත් එක්ක යන වචනේ තමයි ඒකේ අපිට දීලා තියෙන්නේ සහ ප්‍රොනවුන්ස් වෙන්නේ. හරිද? ඒක හේව කියලා වරදක් නෑ. ඒක අපි සිංහල ව්‍යවහාරෙත් එක්ක අපි ලංකාවේ භාවිත කරන ඉංග්‍රීසි එක්ක කවුලක් නෑ. හැබැයි වාට හරිම මීනින් ගන්න ඕන නම් ඔයා කේම්බ්‍රිජ් ඩික්ෂනරි එක හරි නැත්නම් කොලින්ස් ඩික්ෂනරි කියලා තියෙනවා Google එකේ. හරිද? ඔයක සර්ච් කරලා බලන්න. එතකොට ගන්න පුළුවන්. ඒකේ කීවර්ඩ් එක එන්ටර් කරන්න වෙනම බා එකක් එනවා. එතකොට ඒකට ඔයා වචන එන්ටර් කරලා සර්ච් අයිකන් එක ක්ලික් කරාට පස්සේ ප්‍රොනවුන්ස් වෙන විදිහත් එක්ක ස්පීක් අයිකන් එකක් එක්ක වචන UK USA කියලා වෙන වෙනවා. ඒතර ටච් කරලා බලන්න UK ප්‍රොනවුන්ස් එකට වඩා USA ප්‍රොනවුන්ස් එක වෙනස්. හරි? ඉතින් ඒතකොට මෙතන මේ දීලා දෙන සමහර වචන වල දල අදහස විතරයි මම දාලා තියෙන්නේ. මේකේ තව මීනින්ග්ස් කීපයක් තියෙන්න පුළුවන් ඈ. හරිද? මේකේ මීනින්ග්ස් කීපයක් තියෙන්න පුළුවන්. එතකොට මේ සමහර වචන අපි යූස් කරන විදිහත් එක්ක අවස්ථාවට අනුකූලව මේකේ තේරුම ස්ලයිට්ලි ඩිෆරන්ස් වෙන්න පුළුවන්. හරි? තේරුණාද? මේකේ ස්ලයිට්ලි ඩිෆරන්ස් එකක් තියෙනවා. හරි? එතකොට ඔයාලා අර වචනේ සමස්තයක් විදිහට තේරුම ඔළුවේ තියාගන්න මේකෙන් කියවෙන්නේ මේක තමයි. හරි? ඊට අමතරව ඔයාගේ ඉංග්‍රීසි දැනුම ඉම්ප්‍රූව් කරගන්න කැමති කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ වචන Google එකේ සර්ච් කරලා ඩෙෆිනිෂන් එක බලන්න. මේක යූස් කරන තැන් මොනවද? සම තියෙනවා මේ වචනයක් යොදන්න පුළුවන් example sentences. ගාලා බලන ඕන තරම් එන්න. ඒක කොහොමද sentence වල මේ වචන යූස් කරලා තියෙන්නේ? හරි. එහෙම ඔයාලා බලන්න. අප්ඩේට් එකේ ඉන්න. හරි. ලැන්ග්වේජ් එකත් එක්ක වෙන අප්ඩේට් එකේ ඉන්න. හරි. ඒක මට හිතුණා මතක් කරන එක ඔයාලට වැදගත් වෙයි කියලා.
ඉතින් ඉංග්‍රීසි වලට පිපාසය තියෙන කෙනා හැම වෙලෙම හොයනවා අලුත් දේවල්. හැම වෙලෙම අලුත් දේවල් හොයනවා. හරිද? හරි පුතේ මම සෙන්ටෙන්සස් කීපයක් දුන්න ඔයාලට මතක ඇති. අපි ඒ ටික අද සාකච්ඡා කරමු. දැන් මේකේ පළවෙනි එක තමයි I can speak three languages fluently කියන එක. මම උත්තරේ විතරක් දෙන්නම් ඈ. ඔයගොල්ලෝ කවදාවත් සෙන්ටෙන්ස් එක තියෙන නිසා මම මෙතන ඇක්ටිව් වොයිස් සෙන්ටෙන්ස් එක ලියන්න යන්නේ නැහැ. පැසිව් එක විතරක් ලියන්න. දැන් I can speak three languages fluently. එතකොට මේක පැසිව් වෙන්නේ කොහොමද? මේක පැසිව් වෙනවා මෙන්න මෙහෙම. Three languages can be spoken by me fluently. දැන් මේ සෙන්ටෙන්ස් එකේ fluent කියලා කියන්නේ මොකක්ද? What is the meaning of fluently? මේකේ fluent කියලා කියන්නේ adjective එක. fluently කියන්නේ adverb එක. මේකේ තේරුම තමයි ව්‍යක්ත ලෙස කියන එක. නැත්නම් දක්ෂ ලෙස ව්‍යක්ත ලෙස. ඒ කියන්නේ අපි කියන්නේ naturally and fluent කියලා කියන්නේ. ඉංග්‍රීසි කතා කරනවා නිකන් අර native speaker කෙනෙක් වගේ. හොඳටම polish වෙලා. language එක ඔයා හොඳටම polish කරන polish වෙලා නිසා වාට හොඳට කතා කරන්න පුළුවන්. හරි? ඒක තමයි fluent කියලා කියන්නේ. හරි. ඊළඟ sentence එක. She can solve complex math problems effortlessly. මොකද්ද effortlessly කියලා කියන්නේ? What is the meaning? ඔව් දැන් මේක මේ තව විදිහකට ලියන්න පුළුවන් fluently by me කියලා මේක ඕන adverb එක මෙතනට දාලා by me අගට ගන්නත් පුළුවන් ඈ. ඒකත් හරි. effortlessly කියලා කියන්නේ මලක මහන්සියක් නැතුව කියන එක. එතකොට fluently and effortlessly both are adverbs. ක්‍රියා විශේෂණ පද. හරි? එතකොට මම අහලා තිබුණා අපේ දරුවෝ සර් මේ මෙන්න මම ගැටලු ගැන කියලා තිබුණා සර් මට හරියටම සිංහල තේරුම ගන්න බෑ කියලා එහෙම ගැටලු තියෙනවා කියලා තිබුණා. මෙහෙමයි පුතේ අපිට භාෂාවක් තව භාෂාවකට පරිවර්තනය කරනකොට මම ඉගෙන තියෙන මම මේ කියන්නේ මම ඉගෙනගෙන තියෙන දේවල් මම කියන්නේ වලට සමහර කෙනෙක්ගේ අත්දැකීමට වෙනස් වෙන්න පුළුවන්. මට හිතන දේ සහ මම ඉගෙනගෙන තියෙන දේ ඉංග්‍රීසි භාෂාව හරියටම සිංහල භාෂාවට පරිවර්තනය කරන්න බෑ. මොකද භාෂාවකින් භාෂාවට අනන්‍යවිත ලක්ෂණ තියෙනවා. දැන් වාග් විද්‍යාව කියන විෂය ඕගොල්ලෝ අදාළලා තියෙනවා නම් හරි පොඩ්ඩක් හරි ඉගෙන කියවලා තියෙනවා නම් ලින්ග්විස්ටික් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා මේ විෂයට. ඒකට අධ්‍යයනය කරලා බලන්න. මම වාග් විද්‍යාව ලොකුට අදාළලා නැහැ. මම සාමාන්‍ය ප්‍රමාණයක් විතර ඉගෙනගෙන තියෙන්නේ. මේ හරිද? ඉතින් මම ඉගෙන තියෙන අනුව ඒ භාෂාවක් අපිට දශමෙටම හරියන ඉංග්‍රීසි ගත්තොත් ඉංග්‍රීසි සිංහලට හරියටම පරිවර්තනය කරන්න එහෙම බෑ. හරිද? දැන් මම උදාහරණයක් ඔයාලට කියලා දෙන්නම්. මම කියනවා I can speak English කියලා. දැන් මේක අපි නිකන් සිංහලට පරිවර්තන කරලා දැන් I කියන එක අපි ගන්න තේරුම මොකද්ද? ඔයාලට උදාහරණ කියලා දෙන්න මෙහෙම. දැන් I කියන්නේ මමනේ. මෙහෙමනේ නේද? I කියන තේරුම මමනේ. එතකොට අපි I ගේ objective pronoun එක මොකක්ද? me. හරිද? මේකේ තේරුම අපි මට කියලා ගන්න. ඕමනේ. දැන් මේ දෙකේ තේරුම් ටික දෙකක්. I කියන්නේ මම මේ කියන්නේ මට. මෙහෙම නේද කියන්නේ. හරි. එතකොට දැන් ඔයා මේ සෙන්ටෙන්ස් එක සිංහලට හරවනකොට මේකේ තේරුම මොකක්ද? මම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා කියන නැත්නම් මට ඉංග්‍රීසි කතා කරන්න. අපි ගන්නෙ මෙතන මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා නිකන් මේව නේද? කොහොමද ගන්න? මේක අපි මම කියලා ගන්න නෑනේ. එහෙනම් මෙතන මී වෙන්න එපා. හරියට අපි ගත්තොත් නේද? මෙතන අය දාලා හරියන්නේ නෑනේ මට කියන අදහස ගන්න. නමුත් එහෙම යොදන්නේ නෑ. නේද? එහෙම යොදන්න බෑ. හරි. එහෙනම් මේක තමයි එන විදිය. එහෙනම් ඒකයි මම කිව්වේ. අපිට හරියටම ඉංග්‍රීසි සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න බෑ. දලා අදහසක් තියාගන්න. හරි? මේ වාක්‍යවල දලා අදහසක් අයිතිය එකක් වා තියාගන්න මේකෙන් එන අදහස මේක තමයි කියන්නේ. ඒති. ඒක ප්‍රමාණවත්. ඔයාලා භාෂාව හරියට ව්‍යාකරණ ලෙස භාවිත කරන්න ඒක ප්‍රමාණවත්. හරි?
මේක තව උදාහරණ වල තරම් තියෙනවා. ඒවා මම දැන් පැහැදිලි කරන්න වෙලාව නැති අපි මේ පාඩමේ යමු. හරි. ඊළඟ කොටස යමු. ඊළඟ වාක්‍ය තමයි complex math problems. එතකොට complex math problems කියලා කියන්නේ මොනවද? ඔව් මම දැක්කා. ඉතල ටික ඔව්. මම ඒක ඩිස්කස් කරගෙන යන්නේ. දැන් හැමෝටම පොඩ්ඩක් ක්ලියර් වෙන්න. හරි. උත්තර ටික හරි. all the answers are correct. Okay? Your answers are correct. Right. Then what is the meaning of complex math problems? සංකීර්ණ ගණන්. නේද? සංකීර්ණ ගණිතමය ප්‍රශ්න. හරි? එතන මේ වාක්‍යය එනකොට කොහොමද? Complex math problems can be solved. Can be solved effortlessly. By her. මේකේ by her මේ by මේ දාන එක අත්‍යවශ්‍ය නැහැ. හරි? ඕනනම් මට අයින් කරන්න පුළුවන්. නැත්නම් වල දාන්න පුළුවන් by her effortlessly කියලා adverb එක අකට දාන්නත් පුළුවන් නේ. ඊළඟ එක Sajid can make kites. එතන මේක අපි දානවා. Kites can be made by Sajid. නැත්නම් kites can be made. ඒක තමයි හරි. We could win the race. ඒක පැසිව් වෙනවා. The race could be won by තොර V එක පුතේ මේ පැත්තටදී අස් වෙන්න ඕනේ. ඊළඟ එක he can paint the wall. The wall can be painted by him. By him. Could mother make the වටලප්පම්? දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවහම පොඩ්ඩක් ඔයගොල්ලන්ට කම්ප්ලෙක්ස් කතියක් දැනෙන්න පුළුවන්. මොකද මේකේ ඔබ්ජෙක්ට් එක හොයාගන්න ගියාම අමාරුයි වගේ හිතෙයි. හරි. එහෙම අමාරු නෑ. වටලප්පම් මම හදන්න පුළුවන් ද? එහෙනම් වටලප්පම් උඩට ගන්න. වටලප්පම් මේක මුලට ගන්න. හරිද? ඊට පස්සේ මේක ඉස්සරහට දාගන්න can එක. වෙනදම can එක දාන්න. ඔන්නෝම දාගන්න බි. ඔබ්ජෙක්ට් එක මුලට දාගන්න. ඔයාලට මේ වාක්‍ය හදන්න තේරෙන්නේ නැත්නම් එහෙම කරන්න බි. ඔබ්ජෙක්ට් එක වටලප්පම් එක දාගන්න මුලට. එතකොට මේකේ ප්‍රශ්නයක් නේ අහලා තියෙන්නේ. හරි. මේකේ ප්‍රශ්නයක් නේ අහලා තියෙන්නේ. question mark එකක් තියෙනවනේ. positive question එකක්. can එක උඩට කුඩ් තියෙන්නේ. එතකොට කුඩ් එක මෙතන දාගන්න. ප්‍රශ්නයක් කරන කුඩ් එක මුලට එන්න එපා. ඊළඟට කොහොමද එන්නේ? ඊට පස්සේ කුඩ් වටලප්පම් ඊළඟට B මෙතනට එනවා මෙහෙම. මේක එක මේඩ් වෙන්න බෑ. මේඩ් by month. කුඩ් වටලප්පම් B made by month. හරි. මම ලේසි ක්‍රමයක් මේ කියලා දුන්නේ. ඊළඟ එක. හරි ඊළඟ වාක්‍යය. Sister can speak Spanish. එතකොට Spanish can't be spoken by her. Brother couldn't pass the exam. The exam couldn't be passed by brother. මම ටික දාගෙන වාක්‍ය විතරක් දාන්න. Principal can hold the meeting. The meeting can be held by the
by principal. Can Sam tell stories? දොර මේකේ stories නේ තියෙන්නේ. එහෙනම් stories දාගන්න මෙතනට. can එක එනවාද කරන මුලට. ඊට පස්සේ be දාගන්න. tell එකේ past participle එක told. Can stories be told by Sam? Our teacher can't explain the lesson clearly. The lesson can be explained. තොර clearly කියන එක adverb එකක්. clearly කියන්නේ පැහැදිලි ලෙස කියන එක. by our teacher. ඔන්නෝමයි මේ sentences වල මේ ටික හැදෙන්නේ. හරි. එහෙනම් අපි පාඩම ඊතර කොටසට යමු. දැන් මේක විනාඩි තව 8කින් කට් වෙනවා. එතකොට ඔයගොල්ලෝ ආපහු එකෙම ජොයින් වෙන්න. ආතික ඉවර වෙන්නේ නැහැ. වාතික ඉවර වෙන දායමාරෙදි දායමාරලා පුලිපාලි කාපික ඉවර වෙන්නේ. මේක අර විනාඩි 40 සෙසන් එකක් හරි යන්නේ. ඒතර කට් වෙයි. ඒක ක්ලාස් එක මම රිස්ටාර්ට් කරනවා. එතකොට මේ ලින්ක් එකෙන් ආපහු ජොයින් වෙන්න. හරි. අපි එනවා දැන් මේ මම ඔයාලට මතකද කිව්වා අද පාඩමේදී අපි කතා කරනවා මේ ඒබල් කියන එක කියලා. අය වගේම දැන් අපේ සුගත සිරි මහත්මයා ආලා තිබුණා මේ conjunctions prepositions කරන ඕක කරනවා. ඒ ටික කවර් කරනවා ක්ලාස් එකේ. අපි grade 10 වලදී කරා ඒ ටික. ඒ වුණාට අපි දැන් ආයේ මතක් වෙන්නත් එක්ක මේ පන්තිය තුල එක්කම අපි අපෝ සාකච්ඡා කරනවා. ඔක්කොම ඩිස්කස් කරනවා. හරි. එහෙනම් අපි යමු පාඩමට. අපි කතා කරනවා ඒබල් කියන්නේ. එතකොට ඒබල් වල ඔයාලට මතක ඇති මම කියලා දුන්නා. හරිද? මතක ඇති මම කියලා දුන්නා ඔයාලට ඒබල් වල මම කිව්වා එදානේ මම කතාව කිව්වා නේද? present tense, past tense, future tense කියලා tenses තුනක් කියනවා. දැන් අපි අර can වල කතා කරේ can එකයි could එකයි විතරනේ. කියන්නේ present tense එකයි past tense එකයි විතරනේ කතා කරේ. We already discussed, we wrote on the board only present tense and past tense. හරි? තව දෙයක් කියන්න තියෙනවා. මම ඒලා ඔයගොල්ලන්ට කියලා දුන්නා මතක ඇති. මම ආයෙත් මතක් කරන්න. ස්පෝකන් ඉංග්‍රීසි වලදී මම කිව්වා could එක පාවිච්චි කරනවා කියලා බලන්න රික්වෙස්ට් එකක් කරන්න. හරි? Could you please help me? එතකොට ඒකට අපි කාල වේදයක් අදාළ කරගන්න නෑ කියලා කියනවා. ඉතින් මේවා ඔයාලට වැදගත් වෙයි ඩයලොග්ස් එහෙම ලියනකොට ඩයලොග්ස් එහෙම ඩයලොග් ලියන දේත් ඔයාලට කියලා දෙන්න කරන්නේ. ඩයලොග්ස් ලියනකොට මේ could එකේම ඉස්සරහට දාලා අවශ්‍ය තැන් වල ලියා ගන්න පුළුවන්. එතකොට එතනදී කාල වේදයක් ඔයගොල්ලෝ සලකන්න එපා. එතකොට එතනදී could එක අපි ගන්නෙ වර්තමාන කාලයේ විදියට. Don't forget about that. It is a very important point. Okay? හරි. එහෙනම් ඔයාලට මම දැන් කියලා දෙන්න හදාන්නේ මේ ඒබල් කතාව. ඔයාලා දැකලා ඇති මේ වගේ වචන එදිලා තියෙනවා. එතකොට මේ ඒබල් කියන එකෙන් තමයි මෙන්න මේ ability කියන එක හැදිලා තියෙන්නේ. ඒබල් කියන්නේ හැකිය, ability කියන්නේ හැකියාව. නම් ඒබල් කියන එක adjective එකක් විදිහට අපි ඉංග්‍රීසි භාෂාව තුළ යොදා ගන්නවා. හරිද? එතකොට මේකේ negative sentence එක negative form එක අපි ගන්නවා unable කියලා. හරි. එතකොට අපි දැන් මේකේ පළවෙනි structure එක හදාගන්න මෙන්න මෙහෙම. මම මෙතන ඉඳන්ම ගන්න අපිට තියෙනවා subject plus have is are able. ඊට පස්සේ මෙතන අපි දානවා to එක. නැත්නම් able එකත් එක්කම to ගන්නත් පුළුවන් මෙහෙම. able to ඊළඟට මෙතන දානවා verb එක. දැන් මේ ආකාරයට අපිට මේ වාක්‍ය හදාගන්න පුළුවන්. කොහොමද? හරිද? මේව දාලා දැන් මේ ඉස්සරහට මෙතන ලොකු බෝඩ් එකක් අපි කියනවා. මේ විරල් ලොකේතර ඔයගොල්ලන්ට තව ටිකක් මේක හොඳට බලා ගන්න පුළුවන් වෙයි. හරිද? තාම නෑ. එදී බෝඩ් එකක් ගන්නලා යක් බෝඩ් හරි. හරි බලමු. දැන් මේ බෝඩි කැමරාවක් තියෙන විදිහට බලාපොරොත්තු වෙනවා. මේ ටිකක් හොඳ කැමරාවක් පාවිච්චි කරලා මේ වඩා ක්ලියර් විදිහට ඔයගොල්ලන්ට මේක බලා ගන්න. එතකොට තව ස්ත්‍රියේදී ටියුට් පැක් වල පොඩි ඩෙවලොප්මන්ට් එකක් තව වෙයි. දැනට ඔයාලට ඒක කලින් කරන්නේ ඉන්නේ.
උඩ ඉදිරියේදී ස්ටෝරිස් ටික දැන් මේක ටයිප් කරනවා මම. ඒතකොට ඒ ටික වෙනම ස්ටෝරිස් ඩයලොග්ස් සහ chart විදිහට එකටම මම යන්න බලාපොරොත්තු වෙනවා. ඔය පිළිවෙලට ඔයගොල්ලන්ට ඒ ටික ඔක්කොම ස්ටඩි කරගන්න පුළුවන් ඔය ගැටලුවක් නැතුව. සාම්පල් ටිකක් එවන්නේ. එතකොට මේ සාම්පල් ටික බලලා ඔයාලට තව අදහසක් ගන්න පුළුවන්. අපි ක්ලාස් එකේ ප්‍රැක්ටිස් කරලා ලියන විදිය. ඒතකොට ඒකයි අර සාම්පල් ටිකක් බලාගෙන ඒ වගේ තියෙන වචන අතුරුතෝගෙන තව ඩෙවලොප් කරගන්න පුළුවන් රයිටින් ස්කිල්ස් ටික. හරි? හරි බලන්න. එන පාඩුවට අපි යමු. එතකොට මෙතනදී අපි ගමු ඈ එන අපි දානවා I එකත් එක්ක. I එකත් එක්ක නෑ. හරි. කියනවා I am able. I am able to. I am able to speak. අර verb එක දානවා speak කියලා. Speak English. I am able to speak English. හරි. I am able to speak English. මට පුළුවන් ඉංග්‍රීසි කතා කරන්න. I am able to speak English. දැන් මෙතන අපි am දැන් මේයි මේ I එක ආපු නිසා. දැන් මේ වාක්‍යය අපි singular subject එකක් දාලා කිව්වොත් කොහොමද පුතේ එන්නේ? අපිට C දාමු බලන්න. අපි කියන්නේ මේකට C is able to speak English. දැන් මෙතනදී කියනවා අයට පුළුවන් එයාට හැකි ඉංග්‍රීසි කතා කිරීම. එයා ප්ලූරල් එකක් ගන්නවා. We are able to speak English. හරිද? ඊට පස්සේ ඕනෙම ඒක වචන කතෘ කෙනෙක් බහු වචන කතෘ කෙනෙක් මෙතනට යොදාගත්තොත් මේ ඉසා දාලා අපිට මේක තව වාක්‍ය හදාගෙන යන්න පුළුවන්. අපි ගමු මෙහෙම. අපි කියනවා අනුරපුරනාව දිසානායක. දැන් දිසානායක කියලා ලියනකොට මේ ඊ අකට දාන්නත් පුළුවන් ඒ අකට දාන්නත් පුළුවන් දෙකම යූස් වෙනවා. is able to කියන develop the country. අපි බලාපොරොත්තු තියාගෙන ඉන්න ඉඳන් අපි කියනවා. right? ඒ කියනවා students are able to study well. right? ඒතකොට මේ ඔක්කොම අයිති වෙන්නේ පොතේ present tense එකට. වර්තමාන කාලයට. හරි. මේ example ටික කියනවා.